ඉතින් කොහොමද? මුලින්ම ආදරණීය සිත් ඇත්ත සියලු දෙනාම බොහොම ආදරයෙන් බොහොම ගෞරවයෙන් පිළිගන්නවා. ඊට පස්සේ මම ප්‍රාර්ථනා කරනවා සියලු දෙනාටම මේ විශ්වයේ ශක්තිය, ධෛර්යය, ආශිර්වාද ලැබෙන්න කියලා. ඉතින් ගොඩාක් දෙනෙක් අහනවා ඇයි වීඩියෝ එකක් කරන්නේ නැද්ද කියලා. ඒ වගේම ගොඩාක් දෙනෙක් කියනවා කටහඬ දාන්න ආසයි කියලා. ඉතින් අන්න ඒක නිසා මම හිතුවා අද චුට්ටක් වෙනස් විදිහේ වීඩියෝ එකක් ගේන්න කියලා. මම සාමාන්‍යයෙන් මේ විදිහට වීඩියෝස් කරන්නෙම නැහැ. මගේ යාළුවෝ මට කතා කර කර අහනවා අනේ ඉක්මනට වීඩියෝ එකක් ගේන්න. අපි බලාගෙන ඉන්නවා අර ලස්සන කුස්සිය බලන්න, කිචන් එක බලන්න කියලා. ඉතින් ඒක නිසා මට හිතුණා මේ විදිහට පුංචි වීඩියෝ එකක් කරන්න ඕනේ කියලා. ගොඩක් දෙනෙක් කටහඬ අහන්න බලාගෙන ඉන්න නිසා. වීඩියෝ එකක් හිමීට ගේන්නම්. මොකද දන්නවනේ මධ්‍යම පළාතට මේ දවස්වල ගොඩාක් කලාබහන වෙලා තියෙනවා. ඉතින් මේ අයහපත් කාලගුණයෙන්. ඉතින් ඒක නිසා මම ප්‍රාර්ථනා කරනවා ඉක්මනටම මේ අයහපත් කාලගුණය යථා තත්ත්වයට පත් වෙලා සියලු දෙනාගේම ප්‍රාර්ථනා ඉෂ්ට වෙන්න කියලා යහපත් ප්‍රාර්ථනා ඉෂ්ට වෙලා සියලු දෙනාටම හිටියටත් වඩා හොඳට නැවතත් ජීවිතය ලස්සනට පටන් ගන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් ඒක නිසා ගොඩාක් දෙනෙක් මාව හොයනවා. මගේ යාළුවෝට මාව කන්ටැක්ට් කරගන්න බැරි නිසා වෙලාවකට යාළුවන්ගෙන් අහනවා මොකද ප්‍රියන්තිට කියලා. ඉතින් ඒක නිසා මට හිතුණා මේ විදිහට පොඩ්ඩක් වීඩියෝ එකකුත් කරන එක හොඳයි කියලා. අපේ පවුලේ සියලු දෙනාම සතුටින් ඉන්නවා. ඒ ගැන කියන්න ඕනේ. ඉතින් හොයන අයටත් ගොඩාක් ස්තුතියි කියන්න ඕනේ. ගොඩාක් ආදරේ කියන්නත් ඕනේ. චුට්ටක් කතා කරන්නත් ඕනේ කියලා හිතුණා. අලුත් පහනක් හදන්න කියලා ගොඩක් අය කියනවා. ඔව් මම හිතුවා ඉක්මනට අලුත් පහනකුත් හදමු. අලුත් අවුරුද්දකුත් එනවනේ. ඒක නිසා අලුත් අවුරුද්දට පත්තු කරන්න අලුත්ම පහනකුත් අරගෙන එන්න. ඒ වගේම තමයි මගේ හැපි හෝම් channel එක බලන අය ගොඩක් වෙනස් වෙලා තියෙනවා. ඒකට මම නිහතමානීව සතුටු වෙනවා. නිහතමානීව ආඩම්බර වෙනවා. ඉතින් ආඩම්බර වෙන එක නරක දෙයක් නෙමෙයි නේද? මගේ channel එක බලලා අම්මලා තාත්තලා දුවල පුතාලා ආච්චිලා සීයාලා නැන්දලා මාමලා පුංචි අම්මලා ඔය එකී නොකී මේකී සියලුම දෙනා වෙනස් වෙලා තියෙනකොට අපිරිසිදුවට ගෙවල් වල හිටපු අය දැන් පවුල් පිටින් එකතු වෙලා තමන්ගේ ගෙදර පිරිසිදු කරලා ලස්සන පවුල් ජීවිතයක් ගත කරන්න පටන් ගත්තා කියන එකම ඇත්තටම සතුටට ආඩම්බරයට කාරණයක්. මම ඕවා කියන්නේ මට ඒවා එක එක්කෙනා කියනවා ආරංචි වෙනවා අපි වෙනස් වුණා කියනවා. ඉතින් ඒක නිසා මේ වෙලාවේ ඒක මතක් කරන්නත් ඕනේ. ඉතින් මම සතුට වෙනවා. මම නිහතමානීව ආඩම්බර වෙනවා. ඉතින් ටිකක් දිග ලස්සන වීඩියෝ එකකින් හම්බ වෙමු. සියලු දෙනාම සතුටින් සැහැල්ලුවේ ආදරණීය පරිස්සමට ඉන්න. සියලු දෙනාටම දලදා සමිඳ පිටයි ආයුබෝවන්. මම මානවර ප්‍රියන්ති සිල්වා.